අපි ඊළඟට දැන් අපි පළවෙනි පාඩම ඉවර කරා. කෙටි වීඩියෝ වලින් ටක් ගාලා මතක් කරගත්ත ඒකේ කොටස් ටික ඊළඟට අපි දැන් දෙවෙනි පාඩම පටන් ගමු. 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. එතකොට මේකේ මුලින්ම ඔයාලට නිකන් දුර විස්ථාපනය කියලා එයාලා නිකන් දීලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඊට කලින් කොටස තමයි මේ තියෙන්නේ. තේරෙනවද? ඊට කලින් මේක දැම්ම නම් තව වටිනවා. එතකොට මේ භෞතික රාශියක අගය ප්‍රකාශ කරද්දී අපි ප්‍රකාශ කරන්න එපයි. ඒ කියන්නේ ප්‍රකාශ කරද්දී සමහර ඒවා තියෙනවා විශාලත්වයක් පමණක් අවශ්‍ය වෙනවා. තේරෙනවද? විශාලත්වයක් පමණක් අවශ්‍ය වෙන භෞතික රාශියක් තියෙනවා අගය ප්‍රකාශ කරද්දී. අගය ප්‍රකාශ කරද්දී විශාලත්වයට අමතරව දිශාවක් උත් අවශ්‍ය වෙන භෞතික රාශියක් තියෙනවා. හරිද? එතකොට මේ භෞතික රාශියක අගය ප්‍රකාශ කරද්දී විශාලත්වය පමණක් ප්‍රකාශ කිරීම සෑහේ නම් ඒවට කියනවා අදිශ රාශි කියලා. මොනවාද? අදිශ රාශි කියනවා ඒවට. ඊළඟට කියනවා භෞතික රාශියක අගය ප්‍රකාශ කිරීමේදී විශාලත්වයට අමතරව දිශාවකුත් කියනවා. දිශාව කියන එක අත්‍යවශ්‍යයි. දිශාවකුත් කියන එක අත්‍යවශ්‍ය නම් ඒවට කියනවා දෛශික රාශි කියලා. මොනවාද? දෛශික රාශි. ඊළඟට ටක් ගාලා මේක බලාගෙන උදාහරණ මොනවද? අදිශ රාශියට උදාහරණ තමයි දුර, වේගය, කාලය, ස්කන්ධය. දුර, වේගය, කාලය, ස්කන්ධය. හරිද? එතකොට දුරට අපි සාමාන්‍යයෙන් දිශාවක් කියන්නේ නැහැ. කියන්න පුළුවන්. ඒ වුණාට අත්‍යවශ්‍ය නැහැ නේද? දුර කියද්දි. තේරෙනවද? එතකොට වේගයටත් අපි කියන්නේ නැහැ විදිහට. ඒතර කාලය කියද්දි දිශාවක් කියන්න අවශ්‍ය නැහැ. මොකද ඇයි? කොයි පැත්තට ගියත් මොන දිශාවට ගියත් කාලය ගත වෙනවානේ. කාලය ආය ආපස්සට යන්නේ නැහැ. අපි අරහෙට ගිහලා මෙහෙට ආවා කියලා අරහෙට යද්දි කාලය ගත වෙනවා නම් ආය ආපස්සටදී කාලය ආපස්සට යන්නේ නැහැ. ඒ විදිහට ඒකින්ද කාලයටත් දිශාවක් අපි කියන්නේ. ස්කන්ධයටත් කියන්නේ. එතකොට දෛශික රාශියට උදාහරණ තමයි විස්ථාපන. විස්ථාපනය කියන එකට දිශාවක් අනිවාර්යෙන් කියන්න ඕනේ. එතකොට ප්‍රවේගය කියන එකටත් කියන්න ඕනේ. ත්වරණය කියන එකටත් දිශාවක් අනිවාර්යෙන් කියන්න ඕනේ. බර. දැන් ඔයාලට හිතන ස්කන්ධය බර. මේ දෙක එක වගේ නේද? ඒ වුණාට මේ දෙක වෙනස්. එතකොට මේ දෙකේ වෙනස ඉස්සරහට කියලා දෙනවා. මොනවාද එතකොට? අදිශ සහ දෛශික රාශි ගැන අපි දැන් ඉගෙන ගත්තා. එතකොට මේ දුර කියන එකේ SI එක තමයි මීටර්. විස්ථාපනයේ ඒක වෙනසක් නැහැ. ඒ දුරමයින කියන්නේ යම් ස්ථාන දෙකක් අතර දුරමයින SI එකේ තමයි මීටර්. එතකොට දුරයි විස්ථාපනය කියන දෙකේම මයින ඒකකේ තමයි මීටර්. කාලය ඒකකේ තප්පර. මේ වගේ එකක අපි ඒ කොටස් සාකච්ඡා කරද්දී හදලා ගන්න විදිය පෙන්වනවා. එතකොට දුර සහ විස්ථාපනය කියන දෙක මොනවද දැන් අපි කිව්වේ? අපි අදිශ සහ දෛශික රාශි ගැන වෙනම කතා කරා. දැන් අපි ඒ වගේ එකිනෙක බලාගෙන යමු. හරිද? එතකොට දුර සහ විස්ථාපනය. මේක අදිශයි, මේක දෛශිකයි. නේද? මේක අදිශයි, මේක දෛශිකයි. එතකොට දුර සහ විස්ථාපනය කියන එකේ වෙනස අපි දැන් බලන්න යන්නේ. දුර කියද්දි අපි කිව්වා ඇයි අදිශ කිව්වේ? දිශාවක් අපි බලන්නේ නැහැ නේද? දිශාවක් අපිට අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. කියන්න පුළුවන්, නොකියන්නත් පුළුවන්. එතකොට විස්ථාපනයේදී අපි දිශාවක් ගන්න. මේක හරියට කියන්න බෑ නේ අපිට අර්ථ දැක්වීමක් නිකන් එක ස්ථානයක ඉඳලා තව ස්ථානයක ඈත් වෙනවා කියන්නත් බෑනේ. අපි ගමනක් ගියාට දැන් අපි හිතමු මෙහෙ ඉඳන් නුවර ගියොත් ඔන්න ඒත් දුර කියලා ගන්නවා. නුවර ඉඳන් මෙහෙට ආව අපි අහනවා ඔයා අද දවසේ කොච්චර දුරක් ගියාද කියලා. එතකොට එයා කියන්නේ නෑ නේද මේ දිශාවට කියලා. මොකද දුර එකතු වෙලා තියෙන්නේ. අපි හිටපු තැනට ආය ආවට දුර අපිට කියන්න පුළුවන්. එහෙනම් දුර ගිහි මේ එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට ගිහිල්ලා ආය අනිත් හිටපු තැනටම ආවට අපිට දුර බිඳුවයි කියන්න බෑනේ. දුරක් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට විස්ථාපනයේදී ඒක වෙනස්. විස්ථාපනයේ අර්ථ දැක්වීම ඔයාලා මතක තියාගන්න. මේ අර්ථ දැක්වීම. විස්ථාපන මේවා ස්ට්‍රක්චර්ඩ් වලට ව්‍යුහගත ප්‍රශ්න වලට අහන්න පුළුවන්. එතකොට විස්ථාපනයක් කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සිදුවන වැදගත් වචනේ සරල රේඛීය ඈත්වීම. තේරෙනවද? සරල රේඛීය ඈත්වීම කියන මේ සරල රේඛීය කියන වචනේ ඉතාම වැදගත්. අර්ථ දැක්වීම ලියනකොටත් ඔයා කිව්වොත් එක් ස්ථානයක තවත් ස්ථානයක සිදුවන ඈත්වීමක් කියලා ලකුණු බිඳ. මොකද මේක තමයි වැදගත්ම වචනේ මේක. කොච්චර මේ වචන කොටක් තිබුණා මේක තමයි වැදගත්ම වචනේ. හරිද? ඒකට එක් ස්ථානයක තවත් ස්ථානයකට සිදුවන සරල රේඛීය ඈත්වීම. දැන් අපි මේ විදිහට උදාහරණ දෙකක් ගමු. දැන් මේ A ඉඳලා D වලට මෙයා ගිහිල්ලා තියෙනවා. නේද? මුලින්ම A ඉඳලා B වලට නැගෙනහිර පැත්තට ගිහිල්ලා තියෙනවා. හරිද? ඊළඟට B වල උතුරට ගිහිල්ලා තියෙනවා ආයෙ C වලට. ඊළඟට C වලට ඉඳන් ආයෙ නැගෙනහිර පැත්තට D වලට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ දුර ප්‍රමාණය මම දාලා තියෙනවා. මෙතන දුර ඇහුවම කොහොමද අපි උත්තරේ ලියන්නේ? A සිට D දක්වා දුර ගද්දී අපි කිව්ව මොකද්ද? එකතුවක් තමයි ගන්න. එතකොට AB දුරයි ධන BC දුර
ධන CD දුර සමානයි කීයද? දුර 20යි 30යි 10යි. ඔක්කොම එකතුව 60යි මීටර. තේරුණා නේද? ඊළඟට අපි විස්ථාපනය මේකමයි මම ගත්තා. අර ටික ඇඳලා නෑ මං. එතකොට ඇයි සරල රේඛීය ඇතිමක් කියලා ගත්තේ? A සිට D දක්වා ඊළඟට වාගේ විස්ථාපනය. මේ A සිට D දක්වා දුර. මේ A සිට D දක්වා විස්ථාපනය. මං ඒ ලක්ෂ දෙකේ පිහිටීම මේ විදිහම ලකුණු කරලා තියෙන්නේ. මං කඩේටත් දාලා තියෙනවා. A අතර දුර මීටර 7. දිශාවකුත් දාලා දෙනවා. දිශා දෙකක් දාලා දෙනවා. කෝණෙකුත් දීලා දෙනවා. ඇයි මේ කෝණ දීලා අපි බලමු. එතකොට අපි කිව්වා දිශාව දක්වීම අනිවාර්යයි. දැන් අපි දිශාව ලියන්නේ කොහොමද? දිශාවයි විශාලත්වය දෙකක් ලියන්න බෑ මේක උත්තරේ ලියද්දි. කොහොමද අපි ලියන්නේ? දිශාව මුලින් දාන්න. දිශාව මුලින් ලියන්න. මොකද විභාගෙදි වාට ඒක ලියුවාම ඔයාගේ උත්තරේ පරිස්සම් නේද? ඇයි මේ විදිහට මේ අපි මොලේ වැඩ කරන්නේ මේ විදිහට උත්තරයක් ගත්ත ගමන් ඉරි දෙක ගහලා නිකන්. එතකොට ඔයා විස්ථාපනයේදී ඉස්සලා මීටර 40 කියලා ලිව්ව ගමන් ඔයා කරන්නේ ඉරි දෙක ගන්න. එතකොට ඔයාලා ලකුණු නැහැ. ඒක හින්දා අමතක කරන්න නැතුව දිශාව අපි මුලින් ලියලා ඉන්න. දිශාව මුලින් ලියන්න. දිශාව ලියන්නේ කොහොමද මුලින්? උතුරේ සිට නැගෙනහිර දිශාවට අංශ කීයද? මේ D තියෙන මාර්ගය තියෙන අංශක 50 නේ. එතකොට අපි ඒක ලියනවා උතුරෙන් සිට කියලා දාන්න ඕනේ. උතුරෙන් මැද්ද තියෙනවාද අංශක 50ක් නැගෙනහිරට ඊළඟවද A සිට D දක්වා විස්ථාපනය යන්නේ. දැන් දිශාව ලියලා ඉවරයි. උතුරෙන් අංශක 50ක් නැගෙනහිරට දිශාව ලියලා ඉවරයි. ඊළඟට විශාලත්වය ලියනවානේ මීටර් 40යි. 40යි මීටර් 40ක්. ඔන්න දැන් උත්තරේට ඉරි දෙක ගන්න. ඔයා මුලින් මේක ලිව්වොත් අනිවාර්යෙන් අමතක වෙලා ඉරි දෙක ගන්න. ඊළඟට දිශාව ලියලත් නැහැ. ලකුණුත් නැහැ. තේරෙනව නේද මේ දෙකේ වෙනස? හරි. ඊළඟට අපි උදාහරණයක් බලමු. මේක තව විස්තර මේ ඊට වඩා තව කියන්න දේවල් තියෙනවා. අපි උදාහරණයක් ගමු ගන්න. අපි කියනවා සිසුවෙක් A නම් ස්ථානයෙන් අරබලා B ස්ථානයට නැගෙනහිර දිශාවට මීටර් 60ක් ගියා කියනවා. හරිද? එයා මීටර් 60ක් ගිහිල්ලා ඒ B ස්ථානයේ සිට ඉඳලා ආයෙ නැගෙනහිරට මීටර් 40ක් ගියා කියනවා. තේරෙනවද? දැන් ශිෂ්‍යයාගේ දුර කීයද? ගියේ ගමන් කරපු. අපි දන්නවා දුර ගන්න එකතු කරලා නේද? 60යි 40යි දුර 100. ආයෙ මම ලියන්නේ නැහැ. මෙයාගේ විස්ථාපනය කීයද? මේ විස්ථාපනය ගත්තා අපි කිව්වා සරල රේඛියක් තියෙන එක ස්ථානයක සිට තවත් ස්ථානයකට මේ මෙන්න තියෙන අර්ථ දැක්වීම. එතකොට මේ විදිහට ගත්තොත් එයාගේ විස්ථාපනය 40 60 100යි. 100 මීටර උත්තරයට ඉරි දෙක. එහෙමද? නැහැ. නැගෙනහිරට මීටර 100. නේද? ඒක නේද හරි උත්තරේ? ඔව්. ඊට පස්සේ කියනවා මෙයා මෙහෙම සීවල ඉඳලා ආයෙ මෙයා බටහිර දිශාවට මීටර් කියාලු 80. බටහිර දිශාවට මීටර් 80ක් ගියා. දැන් මෙයාගේ දුර කීයද? අපි කිව්වා දුර ගන්න එකතු කරලා. දිශාවක් සලකන්නේ. දුර ගන්න එකතු කරලා නම් මෙතන 60යි 40යි 100යි 100යි 80යි 180යි මීටර. තේරුණාද? දුර ගන්න එකතු කරලා. ඊළඟට අපිට කියනවා මෙතන පොයින්ට් එක ගමු D කියලා. A සිට D දක්වා විස්ථාපනය හොයන්න කියන. විස්ථාපනය A සිට D දක්වා විස්ථාපනය හොයන්න කියන. ඒක හොයන්නේ කොහොමද? මේක විස්ථාපනය දැන් ගෝල්ඩන් පොයින්ට් එකක්. ඔයා එක දිශාවකට විස්ථාපනය අපි හිතමු එක දිශාවක දැන් එක් දිශාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවයි ගානක දීලා තියෙනවා. එක දිශාවකට විස්ථාපනය ධන ලෙස ගන්නවා නම් අනිත් දිශාවට විස්ථාපනය ඍණ ලෙස ගන්න ඕන. තේරෙනවද? එතකොට තමයි ගාන හැදෙන්නේ. ඒ තෝරගන්න ධන ඍණ තෝරගන්න දිශාව ඔයා තීරණය කරන්න. ගොඩක් හොඳයි ලොකු ගානට ධන දාගන්න. ඒතකොට ලේසි උත්තරේ. ඔයා දැන් දාගන්න මේ පැත්තට අපි ඔක්කොම ගියක් ගියා විස්ථාපනය අපි දාගන්න ධන 100යි. ඊළඟට මං කිව්වා අනිත් දිශාවට ගත්තී. දැන් එයා බටහිරටනේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ ලකුණ දාගන්න. ඊළඟට 80ක් ගියේ මොනවද එතකොට? ඒක ඍණ. ඇයි? ප්‍රතිවිරුද්ධ දිශාවට. තේරුණාද? ලේසි නේද?
එක දිශාවට දාන්න අනිත් දිශාවට ඍණ. හරිද? එතකොට ඍණ 80යි මීටර. උත්තරේ කීයද මෙතන? උත්තරය අපිට ධන 20යි මීටර. 120ක් ගියාම 180ක් ගියාම 20යි. අපි එතකොට උත්තරේ 20යි. දැන් 20යි මීටර කියන එක අපි උත්තරේ දන්නවා. මේක ෂුවර්. 20 තමයි. අපි කිව්වේ මොකද්ද? මේ පැත්තට තමයි ධන ගත්තේ. එතකොට නැගෙනහිර සමානයි ධන ගත්තා. බටහිරට ගත්තා ඍණ. උත්තරේ ඇවිල්ලා තියෙන මේක මොකද්ද මේ ලකුණ? ඔන්න ඔයා උත්තරේ ඇවිල්ලා තියෙන ලකුණ බැලුවා. ඒක බලලා ඔයා ඒ විදිහටම මොකද කරන්නේ? ලකුණ ධන කියලා ගත්ත ගමන් බලනවා මෙතන ඔයා එක්ක මතේ තියාගෙන නැත්නම් පැත්තකින් ලියන්න. අපි ගත්තේ නැගෙනහිරට ධන. එහෙනම් A සිට D දක්වා විස්ථාපනය කීයද? ධන වෙනුවට අපි ආදේශ කරනවා. ඒකෙන් අපි ගත්ත දිශාව. විස්ථාපනය ලියන්නේ නැගෙනහිරට. ඇයි? ධන නේද? ධන නම් නැගෙනහිරට මීටර් 20ක්. තේරෙනවද ධන ඍණ කියලා ගත්ත විදිහ? ඔතන තේරෙනව නේද? හරි. ඊළඟට අපි තව පොඩි කොටසක් බලමු. මම කිව්වා දැන් ධන ඍණ මේ දිශාවක්ද? ඊට ඊළඟට කියනවා මෙයා C ඉඳලා මේ දුරම ඇවිල්ලා. C ඉඳලා මෙයා ආය බටහිරට මීටර් 100ක් ගියාලු. එක දිගට 100ක් ගියාලු. දැන් ඇවිල්ලා තියෙනවා 100ක්. ආය අනිත් පැත්තට 100ක් ගිහින් 60 40 100 ආය අනිත් පැත්තට මෙයා 100ක් ගිහලා. එතකොට දුර අහනවා. දුර ගද්දී අපි මං කිව්වා එකතු කරන්න. දුර ගද්දී 60 40 100යි ආය 100ක් ගියා 200යි. එකතුව දුර සමානයි මීටර් 200යි. ඊළඟට විස්ථාපනය. හරිද? ඔයා විස්ථාපනය හදාගෙන යද්දි ඔයා අපි මෙහෙම ගමු උත්තරේ ගද්දි අපි ගන්න එක පැත්තකට ධන ගන්න එක ධන 60යි. ආයෙත් තව ධනක් තියෙනවා ධන 40යි. ඊළඟට අනිත් පැත්තට ගද්දි මම කිව්වා ඍණ කරන්න කියලා නේ. දැන් C ඉඳලා ආයෙ බටහිර පැත්තට නිදිලා තියෙනතෝ ඍණ කරන්න කිව්වා. ඍණ 100. දැන් මෙතන උත්තරේ කීයද එන්නේ? ධන 60යි ධන 40යි ධන 100යි ඍණ 100යි බිංදුවයි. විස්ථාපනයේදී බිංදුව මේකෙන් ගානක් දීලා මෙහෙම කොටසක් දීලා ඊළඟට ප්‍රශ්නෙට අහන මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. බිංදුවයි කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. දන්නේ නැති එක්කන හරියට අදහස් දන්නේ නැති එක්කන උඩ බිම් බලනවා මොකක්ද මේකෙන් අදහස් වෙන්නේ. කොට කල්පනා කරන්න දෙයක් නැහැ. මෙතන ඉඳන් මේ බිංදුවයි නම් විස්ථාපනේ අපි කිව්වා සරල රේඛීය ඈත්වීමක් තියෙන්න ඕන. බිංදුවයි කියන්නේ ඈත්වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා ඉන්නේ ආරම්භ කරපු ස්ථානෙමයි. තේරෙනවද මේකේ අදහස ඒක? විස්ථාපන බිංදුවයි කියන්නේම අනිත් ගෝල්ඩන් පොයින්ට් එක විස්ථාපනයටද විස්ථාපන බිංදුවයි කියන්නේම මෙයා ඉන්නේ ආරම්භක ස්ථානයේමයි. තේරෙනව නේද? හොඳටම තේරෙනවද මේ කොටස? හරි නේද?